හලෝ ඉතින් කොහොමද යාළුවනේ? අද ඉතින් අපි හදන්න යන්නේ පරිප්පු වැඩේ. නිවාඩු වෙලාවක වෙලාවක් තියෙන වෙලාවට තේ එකක් බොන්න ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ. මේකට මම අරන් තියෙනවා පරිප්පු ග්‍රෑම් 250. අපිට ඕන වෙනවා ලූණු සහ කරපිංචා. ලුණු ඉතින් මෙන්න මේ වගේ පොඩිවට කපා ගන්න ඕනේ. අපිට මේකට කොච්චිත් දාන්න පුළුවන්. කොච්චි හරි මිරිස් හරි දාන්න පුළුවන්. හැබැයි මං අද මිරිස් එකතු කරගන්නේ නැහැ. ඒ වගේම කරපිංචාත් ඔන්න ඔහොම පොඩිවට කපා ගන්න ඕනේ. හොඳින් හොදාගත් පරිප්පු වතුර බේරෙන්න තියලා ටික වෙලාවකින් බ්ලෙන්ඩර් කප් එකට මෙන්න මෙහෙම දාගෙන කෑලි හිටින්න බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. දැන් අපිට පරිප්පු වඩේ හදන්න ඕනි කරන හැමදේම අපි ලෑස්ති කරන් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ අත් දෙකේ ඔන්න විදිහට තෙල් ටිකක් ගාලා මේ මිශ්‍රණය හදාගන්න. අපිට කැමති විදිහට රවුමට හරි මෙන්න මෙහෙම පැතලිව හරි හදාගන්න ඊළඟට තියෙන්නේ. භාජනයක් රත් වෙන්න තියලා තෙල් ටිකක් දාලා දැන් අපි හදාගත්ත වඩේ මෙන්න මෙහෙම දාගන්න ඕනේ. බැදෙන්න ඇත්තටම ගොඩක් වෙලා යන්නේ නැහැ. රන්වන් පාටට එද්දී අපි ලිපෙන් අයින් කරගන්න ඕනේ. ලුණු ටිකක් එහෙම කපලා මිරිස් කරලුත් එක්ක මෙන්න මෙහෙම තේ වෙලාවට කාලා බලන්නකෝ යාළුවනේ. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. වීඩියෝ එක ගැන කමෙන්ට් එකකුත් දාගෙන එන්න. ගිහින් එන්නම්.